යුද්ධ ඉවර කරා කියන මිනිස්සුන්ව කොටියේ කොමිටල් කරනවා දැක්කද? අර්ජුනා සිංහයෝන්ව බලු කරා ස්ටේජ් එකකට නැගලා විලි ලැජ්ජයි යකෝ ඔය අහගෙන ඉන්නවා අප්පුඩි ගගහ පොලසන් දිදී අහන්නේ ඌ කියනවා අපේ ඩයස්පෝරාව අපි කොටි ඩයස්පෝරාව තාම තියෙනවලු අපි ඒක නාමල් එක්ක එකතු වෙලා මේ රටේ ප්‍රශ්නේ විසඳ ගන්නල්ලු උඹලට ඕව අහන්න තරම් උඹලට පලිසන් දීලා තියෙන්නේ උඹලට ඔය තරම් චාටර් තත්ත්වයට වැටෙන්න තරම් උඹලා පලිසන් දීලා තියෙන්නේ මේ මිනිස්සුන්ට කරපු අපරාධවලට රටට කරපු අපරාධවලට උඹලා බං ඔය යුද්ධය කියන එක භක්තියෙන් ඉවර කරා නම් කවදාවත් ඔය වගේ තත්ත්වයකට ඇදලා වැටෙන්නේ නැහැ. කවදාවත් වැටෙන්නේ නැහැ. ඌ කියනවා තාම මේ ಜಾති ભેද කියන එක රටේ තියෙනවලු. එහෙම ಜಾති ભેද කියන එකක් නැති කරන්න බෑලු. ඌ කියන කතාව. හරිද? ඌ කියනවා මටයි නාමල්ට එහෙනම් ප්‍රශ්නයක් තියෙන්න ඕන. ඒගොල්ලෝ යුද්ධ ඉවර කරපු නිසා. ඒ වුණාට ඌ කියන්නේ ඌ නොකිය කියන්නේ මොකද්ද? අපිට අවශ්‍ය දේ අපි උඹලගේ ලවා කරගන්නවා. උඹලා අපිට ඒක පාර කපලා දෙනවා. උඹලට යන්න ඕන විදිය අපි හදලා දෙන්නම්. අපිට නැගිටින්න ඕන විදිය උඹලා හදලා දීපන්. ඒක කියන්නේ නාමල් ඔයාට තියෙන්නේ වෙනම ටාගට් එකක්. අර්ජුනාට තියෙන්නේ වෙනම ටාගට් එකක්. හරිද? ඕගොල්ලෝ එකට එකතු වෙලා වගේ පෙන්නුවට දෙන්නගේ ටාගට් දෙකක්. පිස්සු හැදෙයි නාමල්. පිස්සු හැදෙයි. මුළු රටක්ම එකට ඉන්නේ. ඕගොල්ලොන්ට නම් ජීවිතේ ටොලු උස්සන්න බෑ. ඉවරයි. නන්නතරයි. මිනිස්සුන්ට මොනව වෙයිද? උඹලට ඔය 29 රටක් බාර දුන්නෝ. අරු කියනවා 29 වා රට ගත්තම මායි ඔය එක විසඳගමුලු. මොකද්ද විසඳ ගන්න තියෙන්නේ? ඌ කියනවා ඌ දේශපාලනයට ආවේ නෑලු ඌ බලෙන් එව්වලු. කවුද එව්වේ? බබෙක්ද යා? අතදරුවෙක්ද? අම්මගේ කීමට එන්නද තාත්තගේ කීමට එන්නද? ඈ? ඌගේ පිටිපස්සෙන් ඉන්නවා කවුරු හරි. ඌව මෙහෙවනවා. උඹලා දාපු ඩීල් තව එළියට එයි බං. තවත් එළියට එයි. දේශපාලනයෙන් අන්තිම නන්නත්තරයි. ඉවරයි. සමාප්තයි. ජීවිතේට නැගිටින්න හම්බෙන්නේ නැහැ. ජීවිතේට මිනිස්සෙක්ගෙන් ඡන්දයක් ගන්න හම්බෙන්නේ නැහැ ඔය පක්ෂෙට. ඉවරයි ඔයගොල්ලෝ නන්නත්තරයි. ඒ කියන්නේ මුන් තාමත් අර පරණ විදිහටමනේ යන්න හදන්නේ. දැන් උන් දන්නෝ උන්ගෙත් එක්ක ඉන්න එකෙක් ධම්මලා මිනිස්සුන්ව කොටෝලා එහෙම බෝලයක් බස්සලා කැම්පේන් එකක් කරලා ඡන්දයක් කරන්න බෑ. මිනිස්සු දැන් දන්නවා ඒක. දැන් මිනිස්සුන්ගේ ඔළුවට දාන්න යනවා අර්ජුනාගේ හරහා. හරිද? උගේ අදහස ඌ කියනවා තාම මේ රටේ ජාතිවාදය කියන එක ඉවර වෙලා නෑලු. බලන්න මූ මේ එන පොයින්ට් එක. හරිද? හරි සූක්ෂමව රින්ගන්න හදනවා. හරියට අහන් ඉන්න ඕන කතාව. උගේ ඔළුවේ තියෙන්නේ උගේ ඔළුවේ වැඩ කරන්නේ වෙනම එකක්. ඌ කියනවනේ ඌව දේශපාලනයට ගෙනාවලු. ඌ ආවේ නෑලු. ඒ කවුද ගෙනාවේ? උගේ පස්සේ කවුද ඉන්නේ? දැන් මේගොල්ලෝ මේ ඉවර කරයි කියන කොටිනේ ඉන්නේ නා. යුද්ධ ඉවර කරාට ප්‍රශ්න ඉවර වෙලා නැහැ නේ බැලුවා. තාම ඒක කැරගෙනවන්නේ. මෝඩ කැම්පේන් එකක් කරන්න හදනවා මේ සැරේ. හරිද? හරියට කොනකින් අහු වුණොත් ඔය තියෙන 100ට 3ක් නැති වෙනවා ඕගොල්ලොන්ට. හරිද?